දායක වෙච්ච කීප දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනාට ආරාධනා කරමු. අපි සූදානම් පොඩි සාකච්ඡාවක් එක්ක මේ ගීතය සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් ලබා දෙන්න. ඉතින් ඒ සඳහා මම මුලින්ම ආරාධනා කරනවා the music producer and director Mr. Hasindu De Silva. I'm sorry, the music producer Mr. Junagi Kienage, the director Mr. Hasindu De Silva, the production manager Mr. Gihan Kanishka, and last but not least, our very own Fazul. Guys, before we begin, let's make some noise. Are we all excited to be here tonight? I hope you can do better than that. Are you excited for tonight, guys? Yes, that's more like it. Okay. අපි සූදානම් මේ ගීතය ගැන සාකච්ඡාව ආරම්භ කරන්න. මුලින්ම මම කැමති පාසුගෙන් පටන් ගන්න. පාසු මම හිතන්නේ කෙනෙක්ගේ ජීවිතයේ මංගල ගීතය එලි දක්වනවා කියන්නේ හරි සුන්දර අවස්ථාවක්. ඒක හරි පර්සනල් දෙයක්. තමන්ට හරි සමීප දෙයක්. ජීවිතේ කෙනෙක් කාලයක් තිස්සේ දකින්න හීනයක්. පාසු අද දවසේ පළවෙනි වතාවට මම මේ ගීතේ නම කියනවා. ඒ තමයි ඔබට පේනවා ජීවිතේ. පාසු අපිට කියන්න කොහොමද ජීවිතේ පටන් ගන්න? මයික් ඉස්සරහම අතට ගත්ත වෙලාවේ මම ඉස්සරහම කැමති අමරම ස්තුති කරලා ඉන්න. මෙතෙන්ට ආපු මගේ පවුලේ කට්ටිය යාළුවෝ සහ මිනිහගේ සියලු දෙනාටම ඉතාමත් ස්තුතියි ඔයගොල්ලන්ගේ ටයිම් එක අරගෙන يعني කාර්ය පහුල වෙලාව අරගෙන මෙතෙන්ට ආවට. මේ සිද්ධුව ගැන කියනවා නම් ඇත්තටම කතා කරනවා නම් මට පැය ගණන් කතා කරන්න ඕන මේ කොහොමද ඇතුලේ කියලා. මම කෙටියෙන් කියගෙන යනවා. ඉතින් අපි ඉස්සර බෑන්ඩ් ප්ලේ කරනවා මම නුවරඑළිය. නුවරඑළිය. එතකොට අපි බෑන්ඩ් ප්ලේ කරද්දී විශාන්තයි අපි රිවර්ස් කියලා බෑන්ඩ් එක ප්ලේ කරනවා. එතකොට ඒකේ ප්‍රැක්ටිස් ඉවරලා යද්දී ගෙදරට යන්න කිලෝමීටර් 8ක් විතර තියෙනවා. එතකොට ඒ අට යනකොට බයික් එකේ තමයි යන්නේ. ජූනි මාස කියන්නේ හරිම සීතල සහ මිස්ට් එක තියෙන කාලයක්. එතකොට ඔක යන්න බෑ ඇත්තටම සීතලයි බයික් එක යනවා කියන පාන්දරකට. ඒ ඇත්තටම ඔක අමතක වෙන්න තමයි ඔය මෙලඩිස් දාගෙන යන්නේ. එහෙම හැදුණු ගීතයක් තමයි මේක. ඉතින් මම මේක හදන්න ලිරික්ස් ලියන්න මෙලඩි එකෙන් කියන්නේ මම අහපු සින්දු සහ ආශ්‍රය කරපු ඒ මියුසිෂියන්ස්ලා කොහොම මේ ගීතේ ඔතේ අපිට පැහැදිලි මම හිතන්නේ ජීවිතයේ ඇතුලේ පාසුගේ ජීවිතේ විතරක් නෙමෙයි අපේ හැමෝගෙම ජීවිතවල එක පරිච්ඡේදයක් තියෙනවා. පාසු රෙගේ කියන්නේ මේ වෙනකොට ලෝකෙට අලුත් දෙයක් නෙමෙයි. අපි බොහෝ දෙනෙක් රෙගේ ගැන දන්නවා. හැබැයි මේ ලෝකේ නිර්මාණය වෙච්ච කලාව මේ වෙද්දි ලංකාව ඇතුලේ අලුත් දෙයක් නොවන මට්ටමට ඇවිත් තියෙනවා. හැබැයි අද කවුරු හරි අපි අතර ඉන්නවා නම් මොකක්ද මේ ශ්‍රී ලංකන් රෙගේ? එහෙම නැත්නම් ලංකාව ඇතුලේ රෙගේ සංගීත කලාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම්